හායි යාළුවනේ අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අපේ ගෙවත්තේ ඉතාමත් ලස්සනට පිපෙන නිල් කටරොළු මල ගැනයි. මේ මල ලස්සනට පෙනෙනවා වගේම සාම්ප්‍රදායික භාවිතයන් සහ නවීන පර්යේෂණවල අවධානයට ලක්ව ඇති වටිනා ශාකයක් ලෙසද ප්‍රසිද්ධයි. ඒ නිසා අද වීඩියෝ අවසානය දක්වාම නරඹන්න. නිල් කටරොළු යනු උණුසුම් දේශගුණයට හොඳින් ගැලපෙන වැල් වර්ගයකි. නිසි ආධාරයක් ලබා දුන්නොත් ඉක්මනින් වර්ධනය වන අතර වසරේ බොහෝ කාලයක් මල් පිපෙයි. එහි නිල් පැහැති මල් බොහෝ ආකර්ෂණය වන අතර ගෙවත්තට අලංකාරයක්ද එක් කරයි. මෙම මල්වල අඩංගු ප්‍රතිඔක්සිකාරක සංයෝගය ශරීරයේ සෛල ආරක්ෂා කිරීමට දායක විය හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ. එහෙත් එය කිසිදු රෝගයකට ස්ථිර ප්‍රතිකාරයක් බව විද්‍යාත්මකව තහවුරු වී නැති බව මතක තබා ගන්න ඕනේ. සාම්ප්‍රදායිකව නිල් කටරොළු මල් තේ සකස් කිරීමට භාවිතා කරයි. උණු වතුරට මල් කිහිපයක් දමා විනාඩි කිහිපයක් තබා ගත් විට නිල් පැහැති තේ එකක් ලැබෙයි. එයට දෙහිඋෂ බිංදු කිහිපයක් එකතු කළ විට එය දම් පැහැයට හැරී ඉතා අපූරු ස්වභාවික ප්‍රතික්‍රියාවකි. නිල් කටරොළු මල් ස්වභාවික ආහාරයක් ලෙසද වර්ණකයක් ලෙසද භාවිතා කරයි. කේක්, අතුරුපස, බීම වර්ග සහ සාල් වර්ගවලට ස්වභාවික වර්ණයක් ලබා දීමට මෙය යොදා ගනී. වගා කිරීම ඉතාමත්ම පහසුයි. හොඳින් ජලය බැස යන පසක් හිරු එළිය සහ නිසි ආධාරකයක් ලබා දීම ප්‍රමාණවත් වේ. බීජ හෝ දඬු මගින් පැළ කරගත හැකි අතර පස තෙතමනයේ තබා ගැනීම වැදගත් වේ. පැළය හොඳින් රැක බලා ගැනීම සඳහා වියළුණු අතු කපා ඉවත් කිරීම, වල් පැළෑටි ඉවත් කිරීම සහ අවශ්‍ය විට කාබනික පොහොර යෙදීම සුදුසුය. එවිට නිරෝගී බව වර්ධනය වී බහුලව මල් පිපේ. නිල් කටරොළු මල් නෙළන විට සම්පූර්ණයෙන්ම පිපුණු මල් තෝරා ගැනීම වඩාත් සුදුසුයි. ඒවා සෙවනේ වියලා පසුව තේ සඳහා හෝ වෙනත් භාවිතයන් සඳහා ගබඩා කළ හැකියි. ඔබ නිවසේත් මෙම ශාකය වගා කළහොත් ගෙවත්ත ලස්සන වනවා පමණක් නොව ස්වභාවික මල් තේ සකස් කිරීමටද හැකි වේ. මෙය පවුලේ සැමට සතුටක් ගෙන දෙන සුන්දර ශාකයකි. අවසානයෙන්ම නැවතත් මතක් කරන්නේ නිල් කටරොළු මලට විවිධ ප්‍රයෝජන තිබුණද එය බෙහෙත් ප්‍රතිකාර වෙනුවට භාවිතා නොකළ යුතු බවයි. ඔබට සෞඛ්‍ය ගැටලුවක් ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මෙවැනි වටිනා ගොවිපළ හා ස්වාභාවික දැනුම ලබා ගැනීමට අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝවට ලයික් එකක් දාන්න. ෂෙයා කරන්න. ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. ඔබ සැමට ස්තුතියි. නැවත අලුත් වීඩියෝවකින් හමු වෙමු. තෙරුවන් සරණයි.